ආයිබෝන් මචංලා කොහමද? ඡන්දේ දැන් මේ පාර ඡන්දේ ප්‍රකාශ කිරීම 60%යි. එතකොට ජනාධිපතිවරණයේ මීට මාස කිහිපයකට කලින් තිබුණු ජනාධිපතිවරණයේදී ඒක 79%, 80%කට ආසන්න ප්‍රමාණයක්. එතකොට 20%කට ආසන්න ප්‍රමාණයකින් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයේදී එහෙම අඩුවීමක් තියෙනවා. හැබැයි මේ තරම් ප්‍රමාණයකින් ඒක අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොකද්ද මේකට හේතුව? පැහැදිලිම කාරණාව වෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට මිනිසුන්ගේ තියෙන ප්‍රසාදය අඩු වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව විපක්ෂය විසින් ක්‍රියාත්මක කරපු පච කැම්පේන් එක 100% සාර්ථකයි. දැන් ඒකට මුහුණ දෙන්න ආණ්ඩුවට හැකියාවක් තිබුණෙත් නැහැ. ආණ්ඩුව හරියට ඒකට මුහුණ දුන්නෙත් නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම උගන්ඩාවේ සිද්ධිය අපි කතා කරමු. කොට්ටාචි වේදිකාවට ඇවිල්ලා කියනවා උගන්ඩාවේ සල්ලි ඔහොම එකක් කියනවා යටිකිරියෙන් කෑ ගහලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියනවා උගන්ඩාවේ සල්ලි පවා අපි පවරාගත යුතුයි කියලා. ටිල්වින් සිල්ලා ප්‍රෙස් එකක් තියලා කියනවා නෑ අපි එහෙම කිව්වේ නෑ. මේ වීඩියෝ සාක්ෂි උදාහරණ සහිතව තියෙද්දි. අනිත් කාරණාත් එහෙමයි. නෑ අපි කිව්වේ නෑ. ආණ්ඩුවට කරන්න තිබ්බේ නෑ අපි කිව්වේ නෑ කියන එක නෙවෙයි. ඔව් අපි කිව්වා. හැබැයි අපිට අවුරුදු 5ක් තියෙනවා. ඒ අවුරුදු 5 කාල සීමාව ඇතුළත මේ පච අපි ඇත්ත කරලා පෙන්නන්න. එහෙමයි කියන්න තිබ්බේ. අනිත් එක තමයි මේ ආණ්ඩුව නියෝජනය කරමින් රූපවාහිනී වැඩසටහන් වලට එන മന്ത്രിවරුන්ගේ තියෙන උද්දච්චකම, ලොකුකම, මහාන් තත්ත්වකම. අපිට තමයි බලය, අපිට 3න් 2ක් තියෙනවා, අපිට විධායකයේ තියෙනවා. ඒ උද්දච්චකමත් එක්ක ඇවිල්ලා ප්‍රශ්න අහපුවම නෑ අපි කියන්නේ ඇයි අපිට ඕන දේ අපි කියන්නේ, අපිට ඕන දේ අපි කරන්නේ මොකද? අපිට ඕනලට අපි පෙන්නන්න. ඒ උද්දච්චකම්, ඒ ලොකුකම්, ඒ මහාන් තත්ත්වකම් රටේ මිනිස්සුන්ට වැඩක් නෑ. හරි? දැන් ප්‍රතිඵලයක් දීලා තියෙනවා. දැන් හදනවන එකක් මාලිමාව කියන්නේ එකක්, අනිත් විපක්ෂය කියන්නේ මේක බහුපක්ෂයක්. එහෙම එකක් හදලා තියෙනවා. එහෙම එක හැදුවෙත් මාලිමාවෙම තමයි. කෙසේ නමුත් මේ දීලා තියෙන තීන්දුව නිහතමානීව බාර අරගෙන අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට මුහුණ දෙන එක තමයි ආණ්ඩුවට කරන්න තියෙන්නේ. නැත්නම් ওই බලාපොරොත්තු තියාගෙන ඉන්න ඊළඟ අවුරුදු 5ත් අපි තමයි ආණ්ඩු කරන්න කියන එක මේ රටේ මිනිස්සු වෙනස් කරනවා. කවුද? තිස්ස කුට්ටිආරච්චි වේදිකාවට නැගලා කියනවා ඔව් අපි ප්‍රාදේශ සභාවල ඉන්න අපේ മന്ത്രിවරු හොරකම් කළා තමයි. ඒකෙන් තමයි අපි උඹලගේ දනට පිනට මාළට මාළ ගෙදරට මගුල් ගෙදරට සල්ලි දුන්නේ කියලා. ඒක යකෝ අනුමත කරලා තියෙනවානේ මිනිස්සු. පොහොට්ටුවේ ඡන්ද වැඩි වෙලා තියෙනවානේ. ඒක තමයි කියන්නේ. මහ පොළොවේ මේ භූමියේ දේශපාලන භාවිතයේ යථාර්ථය තේරුම් ගන්න නැතුව දේශපාලනය කරන්න එපා. එච්චරයි.